හෙල්ලෝ ඉතින් කොහොමද? අද මම තනියම තමයි වීඩියෝ කරන් ඉන්නේ. අපේ අද දෙවෙනි දවසේ වීඩියෝ එකක් කියන. අද මම ඉන්නේ කළුතර. මේ පැත්තේ තියෙන පොඩි ලස්සන තැනක් නාන්න වතුරෙම තියෙන පොඩි නැචරල් පූල් එකක් තියෙන තැනක්. නෑබඩි කියලා තමයි පැත්තට කියන්නේ. දැන් අපි යන්න හදන්නේ. හරි. අපි ගිහින් වීඩියෝ දෙන්න. මම දැන් ඇවිල්ලා ඉන්නේ කළුතර ටවුන් එකේ ඉඳලා පොඩ්ඩක් ඇතුළට. ඇතුළට කියන්නේ කළුතර මේන් ගෝල්ඩ් රෝඩ් එකේ ඉන්නේ මම. මෙතන තියෙනවා කළුගග. කළුගග පේනවා ඊට පස්සේ කළුතර බෝධිය තියෙනවා, කළුතර චෛත්‍යය තියෙනවා, ඒටිය තියෙනවා. ඔයාලට ඒ ටික පෙන්නන්න. මේ තියෙන්නේ කළුගග. මේක මෙහෙම අර පැත්තෙන් ගිහිල්ලා එතනින් අර එහා පැත්තේ තියෙනවා මොහේ කටවල් මේ පැත්තෙන් ගිහින්. ඒක රෝම අර පැත්තේ තියෙනවා කළුතර චෛත්‍යය. මම ඔයාලට එතනත් පෙන්නන්නම් ගිහින්.
ලොකේෂන් එකට නෑ. වාහනේ නැගලා අපි ආවේ මේක ඇවිල්ලා මේක යන්නේ පොඩ්ඩක් අමාරුයි පාර අපි ගිහින් බලමු. පේනවනේ වාහනේ ගන්න අමාරු. ඔල්රෙඩි අතර ටික දෙනෙක් ඉන්නවා. දැක්කනේ යදුනා. හැබැයි ඉතින් මේ අමාරුවෙන් ගියාට අතුලට ගියාම පොඩ්ඩක් ඉතින් ලස්සනයි හොඳ අපිට පොඩි. ටිකක් අමාරු ගමනක්. ටිකක් උසාවියේ ගමන නම් අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් නැත්තම් බයික් එක වගේ යවන එකත් අවුලන්නේ. ඉතින් අපිට තියෙන වාහන පාතයින් තමයි ඒසෙයි. මේ ගොඩක් තියෙන්නේ රබර් කැලෑවක්. මේක මේ කියන තැන තියෙන රබර් කැලෑවක් වල තමයි එතන නිකාර. මම ෆස්ට් වීඩියෝ එකේ දැම්මේ. මේ අර නැචරල් කන්දක් උඩින් දියල්ලක් එනවා. ඒ විදිහටම දියල්ලක් ගලනවා මේකත් මේ රබර් කන්දේ උඩින්. ඒ උඩින් ගලන තැන මේ වත්තේ දැන් රබර් වත්තයි ටිකාර එක්ක නෑ කරලා තියෙන්නේ. ඒක අරගෙන පොඩි පූල් එකක් විදිහට අදලි වෙරලා මේ උඩින් යන වතුර පාර ඇතුලේ පොඩ්ඩක් ස්ටෝ වෙලා ගිහලා වතුර ක්ලීන් වෙලා යනවා. ඒ නිසා අර අපි කොච්චර නෑවත් කොච්චර දේවල් කරාත් අර වතුර පාර ජරා වෙලා හිටින්නේ. ඒ ක්ලීන්ලි තියෙනවා. හරි. අපි ගිහින් බලමු. මේ විදිහට ඉස්සරහට යන්න තියෙන ටිකක් දුර. ඔයාලට පෙන්නන්න. මේ වීඩියෝ එකත් ඉස්සරහට ඉන්න. බලමු තනියම තත්ත්වෙ මොකද කියලා. මේ කට්ටිය නම් කියන්නේ නාන්න බෑ කියලා මේ කියන කාලගුණෙත් එක්ක. වේද දන්නේ යංග බං. ඉතින් හම්බුනා දෙන්නේ. එයාලා කිව්වේ යාට නාන්න බෑ කියලා. මේ පැත්තේ මේගොල්ලෝ මොකක්ද සංවර්ධන වැඩ උනාරි කරනවා. ලස්සන පැත්තක් ඉතින්. ගොඩක් දන්නව අඩු ඇති. ගොඩක් කට්ටිය දන්නේ නැහැ ඉතින් මේ වගේ. දැන් මේ පැත්තේ සමහර කට්ටියක් දන්නේ නැහැ. එන ගමන් නිකන් මගෙන් අහලා බැලුවොත් තුන් දෙනෙක්ගේ. ඒගොල්ලෝ නම් කොහෙද යන්නේ මොකද්ද අපි දන්නේ නැහැ කියලා. මටත් මේ නිකන් හම්බෙච්ච තැනක. මම මේ කළුතර ආපුවාම මම දුන්න අයියා කෙනෙක් තමයි මට මෙහෙම තැනක් තියෙනවා. යන් කියලා එයාලා කාගේ තමයි ඉස්සරහින් ගියේ. තේරෙනවනේ වටේ හරි ලස්සනයි ඉතින්. අද අපේ වෙලාව හොඳ නැති ගමන්ට සමාජයට නාන්න බැරි වුණොත් ඉතින් අවුල තමයි. මේ කාලගුණයත් එක්ක පොඩ්ඩක් ඒකත් අපිටම තමයි ඉතින් වෙලාව අවුල්. දැන් නම් අපි ඇවිල්ලා ඉන්නේ ළඟට. रबर फैक्ट्री करती है ना रबर वच्चा इटिकारी रबर फैक्ट्री करती है रबर पदम कर ले मोकारी करती है वाहन देखना अभी नमस्त करता थे ලොකේෂන් එකට නම් ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලන්ට ඔමම කරකලා පෙන්නන්න. අර තියෙන්නේ මේ වතුර පාරක් එන්නේ එතනින් තමයි. දැන් පොඩ්ඩක් බොර ගතියක් තියෙනවා.
වතුර වැඩිද මොකද යාති? පාඩද? අයියේ නාන්න බැරිද මොකද? බොර වෙලානේ උඩට ගහලාද මොකක් හරි එහෙම නැද්ද? වීඩියෝ කරන්නත් එපා. එහෙමද? මේ හරිය තව තැනක් මොකක් හරි තියනවද අපිට? රන්නකල එක තියෙනවා. අර ආපු පාරෙම කෙලියන්න තියෙන්නේ. නෑබට්ට ගිහිල්ලා. හා? නෑබඩි මතකම් පාරට. නෑබඩි මතකම් පාරේ. කිලෝමීටර් 4ක් පාරේ. හා හරි. වතුර උඩට වැහැලද? උඩ පැත්තට මේ කන්දේ වැහැලද? රන්නකල කියලා එකක් තියෙනවා එතෙන්ට යන්න. නෑබඩි මතුකම් පාරේ. ඈ නාන්න කියලා තමයි ආවේ. නාන්න බෑ උඩට බැහැලා. අර පල්ලෙන් ගිහපු කට්ටිය පොත වැත්ත. මේ එතන ඉන්න එක්කෙනා කිව්වා රන්නකල කියලා තැනක් තියෙනවා කියලා. අපි එතෙන්ට යා. මේ හරියට ළඟම තමයි. ගිහින් බලමුකෝ. අපිටම තමයි ඉතින් කට්ට සෙට් එක. මොතමනේ. ඉතින් කියන්නේ අපි නිකමර කතාවටත් කියන්නේ කාලගුණේ ඔය කියලා මිනිස්සුන්ටත් නිකන් හිටපු ගම වෙනස් වෙද්දි. මේ වගේ තමයි ඉතින් පල්ලෙයට આવුවයි උඩට වැහලා. කවන්නේ අපි අතෙන්ට යන්න. ගිහින් බලමු. හරි. යාව දැනට නා. දැනට ආවම දැන් පොඩ්ඩක් ක්‍රවුඩ් එක වැඩි දැන් අතනට දන්න කීප කොටසක් ඉන්නවනේ. ඒ කට්ටියත් ඔක්කොම එතනට ගිහිල්ලා බලලා එතන නැති ඉඳලා ඉන්නේ මෙතෙන්ද. මෙතන පොඩ්ඩක් ක්‍රවුඩ් එක වැඩි. අවුලක් නැහැ. අපි ගිහින් බලමුනේ. පොඩි පාකින් ස්පේස් එකක් තියෙනවා මෙතන. බයික් කරේ යන කට්ටියට නම් හොඳයි. මේ අපි අතන වාහන පාක් කරාට යන්න තියෙන්නේ ඉන්නේ. රවුන්ඩ් එක නම් ටිකක් වැඩි වගේ පොඩි වතුර පාරකින් ඉතින් ලස්සනයි.
තේ මහදන අනුවර විතරනේ උන් පැත්තේ තේම දෙනවා. දෙපැත්තම තේ හදලා තියෙනවා. රබර් රත්ත නැද්ද? අර එහෙන් එන වතුර පාර කරගිලා යන්නේ මෙතනින්. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that. Spitting slow, spitting fast. I could roast, I could gas. Think I'm okay at last, but I don't know if that can erase all the past. And the pettiness, a reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains at last, and to believe in what you got, it was built to last, yeah. Now that I've been put through hell, I never got anyone's help. I had to do it all myself. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Gonna learn the consequence of being incompetent. Mental health is confidence, dreams and some honestness. I'm not here to save the day, that's for you to take away. I could play a million mind games, but instead I say something not illogical, something that is topical. Rub it on and watch it go, make yourself unstoppable. Dreams are irresponsible, but they're always possible. If you just believe, you could be so remarkable. Thoughts in my head. අවුලන්නේ මම මේ දින පල්ලේ තනින් නගපු තව එනවා කට්ටිය මම හිතන්නේ ඩෝඩියක් කියලා ඇදි ලොකු කවුන්ට් එකේ මේක නිකන් පාරට පේන්නේ නැහැ ඩී වුණාට දැන් කට්ටිය රත්න නැති නිසා දැන් දන්න කට්ටිය ඔක්කොම මෙතෙන් තමයි නැතිනම් පණිවිඩය කියන මෙතෙන් එන්නේ කියලා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් දෙන්න පුළුවන් තරම් ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න අපි තාම අලුතෙනේ එහෙනම් ටිකකින් එන්න goodbye on my waist and put that body on me. Coming now, follow my lead. Coming now, follow my lead. On I said, ooh, I'm blinded by the light. I don't need someone to love. All the sky like yes, and they always be smoking like a rock star. I do the same thing. I told you that I never would. Told you I changed, even when I knew I never could. Always such a shame that we don't talk anymore. May I have your attention, please?